හයි කොහොමද ඉතින් ඔයාලට කවුරුත් හොඳින් ඇති කියලා හිතනවා. ලංකාවට ඇවිල්ලා කරන පළවෙනි වීඩියෝ එක දිස්සියම වැකේෂන් එකක් ආව පොඩි. ආපු දවස් ටිකේ ඉඳලම ගොඩක් බිසි ඇත්තරම. ඉතින් අද පොඩි නිවාඩුවක් හම්බෙලා පොඩ්ඩක් නුවර එළිය පැත්ත නුවරදී පැත්තට මෙතනට තාගෙන ආවා. දැන් මේ පොඩ්ඩක් නැවතුවා කෑම කඩේක කෑම කන්න කියලා. මාළ ගොඩ හරිය කියලා මේ හරියට කියන්නේ. ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතර දවසක් කොහොම වගේ channel එකෙන් දැක්කේ කොරියාවේ තිබ්බ ලස්සන තැන් වලනේ. අද මං ඉන්නේ ලංකාවේ ලස්සන සුපිරි වීඩියෝ එකක් අරගෙන එන්න. දිගට ඉන්න මාත් එක්ක channel එකත් එක්ක දිගට එකතු වෙලා ඉන්න. ඉතින් කෑම නවත්තලා දැන් අපි මේ කෑම කන ගමන් ඉන්නේ. මේ තමයි තියෙන්නේ. නුඩල්ස් තියෙනවා, පත් තියෙනවා, චිකන් තියෙනවා, සෝයා මීට් තියෙනවා. එල්ලම ආවේ ඉගල පැත්තට තමයි ඇවිල්ලා ඉන්නේ. උඩට යන්න ඕනේ ටික වාහනේ මුට වෙන්න පුළුවන්. මෙතන පාකින් එකට ඇවිල්ලා පාකින් එකේ වාහනේ දාලා උඩට යන්න තියෙන්නේ. ඉතින් අම්මලා ඉන්නවා කට්ටියත් එක්ක ඉන්නවා. දැන් ඉතින් උඩට යන්න තියෙන අපි උඩට ගිහිල්ලා බලමු පන්සලේ ලස්සන කොහොමද කියලා.
විදහාන් කිරීමත් අපට ශාසනය උගන්වන වැදගත්ම අවස්ථාවක්. සෝමනස්ස සාගත කියන්නේ සන්තෝෂය. දැන් මේ පින්වතුන් මේ පින්කම ලෑස්ති කරගන්න. මෙතනින් බැලුවට පස්සේ පල්ලෙහායි පේන්නේ පාකින් එක. ඊට පස්සේ මෙතන මේ දිගට තමයි මෙහෙම ඇවිල්ලා ඉතින් උඩට ඇවිල්ලා තමයි නෙල්ලිගල පන්සල ඇතුළට යන්න තියෙන්නේ. අන්නවම තමයි නෙල්ලිගල පන්සලේ විස්තරය. ඉතින් ඊට පස්සේ යන්න තියෙන්නේ නුවර දළදා මාලිගාවට. අපි දළදා මාලිගාව පැත්තට ගිහලා බලමු. ඔයාලා ඉතින් දළදා මාලිගාව දැකලා තියෙනවනේ. ඉතින් නෙල්ලිගල නම් කියන්නේ අලුතෙන් හදපු තැනක් මෙතන. මේක මේ ළඟදී තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ළඟදී කියන්නේ දැන් ටික කාලයක් වෙනවා. අපි යමු එහෙනම් දළදා මාලිගාව පැත්තට. ඉතින් දෙවෙනි ලොකේෂන් එකට නුවර දළදා මාලිගාවට තමයි ඇවිත් ඉන්නේ. අද පොයේ දවස නිසා පොයේ දවසත් එක්ක සෙට් වෙන නිසා ටික සෙනගින්නවා වාහන පාකින් දෙන්න ටිකක් අමාරුයි. අපි ගිහිල්ලා බලමු මාලිගාව පැත්තට. ලංකාවේ ඉන්න ගොඩක් කරන මාලිගාව දැකලා ඇති. එහෙනම් මාත් යනවාද මාලිගාව වැඩ උදා ගන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු මාලිගාව පැත්තට. Odd miles from a plan. මෙතන අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අලිනාවන් දැන් යන්න පුළුවන් මීටර් 30යි තියෙන්නේ මෙතනilla උඩට යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අලිනාවට පැත්තට. දළදා මාලිගාවේ ඉඳලා කෞතුකාගාර ටික බලලා මේ පල්ලෙහා තියෙන කෞතුකාගාර ටික බලලා මේ පාර දිගේ මීටර් 100ක් උඩට යද්දි තියෙනවා අලිනාවන් දැන්. අපි දෙන්නක් ගිහිල්ලා බලමු කොහොමද අලිනාවන් කියලා. How many yesterdays are between us now? How many years
yesterdays are between us now. We carried it all. වෙනද අලි නාවන්නේ නම් මෙතන තද නම් අලි නාවන්නේ නම් නැහැ. එහා පැත්තේ අලි ගැට ගහලා ඉන්නවා. අපි යන් එයාව බලන්න. As we go, a line at a time, or a sad swan song, offering up purple prose, and I'd find you if I could. මෙයා තමයි ඉතින් අද ඉන්නේ අපිට බලන්න මේ පැටියෙක්. මෙයා ලොකු එකෙක් නෙමෙයි පැටියෙක්. නාවලද කොහෙද මෙතන යට ගහලා ඉන්නවා. මේ අද අලි නාවන්නේ නැහැ. මං හිතන්නේ උදේ තමයි නාවන්නේ නැත්තේ. මෙයා විතරයි ඉතින් අපිට බලාගන්න හිටියේ. But I think it's understood. Nothing good. මෙතන මේ දාලා තියෙනවා මෙයාලට දෙන කෑම වර්ග ටික. කොච්චර දෙනවද කොච්චර ප්‍රමාණයක් දෙනවද මේ ලබා දෙන වෙලාව මේ ටික ඔක්කොම දාලා තියෙනවා මේකේ. Many yesterdays are between us now. මාලිගාවට ආවොත් ඉතින් කවුරුත් අමතක කරන්න දෙයක් තමයි මේ මාළුන්ට කෑම දාන එක. මේක ඉතින් හරි පිනක් වගේම හරි විනෝදජනක දෙයක්. ඉතින් මේක මාළුන්ට කෑම දානවා කියන්නේ. දලදා මාලිගාව බලන්න ගිහලා ඊළඟට අපි හන්තාන බර්ඩ් පාක් එකට දලදා මාලිගාවේ ඉඳලා කිලෝමීටර් 7ක් වගේ එන්න තියෙනවා. රිස්සක වගේ කාලයක් යන මෙතෙන්ට එන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු හන්තාන බර්ඩ් පාක් එකේ පැත්තට පොඩි වැස්සක් කරනවා. දැන් නම් මම හිතන්නේ වහී වගේ අයියෙම්ම වැස්ස දෙයි වගේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉක්මනට හන්තාන බර්ඩ් පාක් එකේ පැත්තට කොහොමද කියලා බර්ඩ් පාක් එක ලස්සන. To listen, to be less a man. බර්ඩ් පාක් එකට ඇතුළේ වෙන තියෙන මෙතන තමයි. මේන් ගේට් එකේ තියෙන මෙතන. ඉතින්ලා උඩට යන්න තියෙන්නේ. උඩහින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. Days මේක තියෙන්නේ මේ විදිහට ලස්සනට රූප ඇඳලා සිත් ගන්නා සුළු විදිහට මේක මෙහෙම නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ ලස්සන රූප ඇඳලා. how many yesterdays are between us now. අනිවාර්යෙන් දල්දා මාලිගාවට આવත් අනිවාර්යෙන් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා යන්න. වැඩි දුරක් නෑ. ළඟම තමයි තියෙන්නේ. කිට්ටුවම තමයි තියෙන්නේ. ටිකට් එක ගත්තා. ටිකට් එක 700ක් වෙනවා. වැඩි ටිකට් 700යි. තියෙන ටිකට් එක. එන්ට්‍රන්ස් එකේ ඇතුළට පස්සේ මෙතන ඉන්නවා මෙයාලා ටික. අම්මෝ මාර වැස්ස. මේ ටිකට් එක ගත්තේ පාඩුයි වගේ. වහිනවා මාර විදියට. ඇත්තටම බර්ඩ් පාක් එක බලන්න ආවට ඉතින් බර්ඩ් පාක් එක බලන්න නම් බැරි වුණා. පළවෙනි කුඩුවකට විතර එන්න පුළුවන් වුණේ මේ විදියට මහා හයියෙන් වහින්න ගත්තා. ඒක නිසා ඉතින් බලන්න වෙලාවකුත් නැහැ. බලන්න විදියකුත් නැහැ. ඒක නිසා ඉතින් ටිකට් ටික ආයෙ රිෆන්ඩ් කරන්න පුළුවන් නම් එහෙම ටිකට් ටික දීලා අපි ඉතින් යනවා අපේ ඉන්න නවාතැනට. අද රැයට නවතින්නේ එතන තමයි. අද රැය අපි ඉන්න ගත්තේ මෙන්න මේකේද. මේකේ තියෙන කාමර දෙකක්. මෙතන තිල්ලනකොට මේ සාලේ තියෙන්නේ. ලොකු ගයක් මේක රුපියල් 8000ට තමයි අපි ගත්තේ.
මේ තියෙන සාලේ ඊට පස්සේ මෙතන එක රූම් එකක් තියෙනවා මේ පැත්තේ. එතන යා පැත්තේ කිචන් එක. මේ පැත්තේ තියෙන තව රූම් එක. රූම් දෙකයි. ඉතින් එතනට ගියාට පස්සේ මෙතන තියෙනවා මම හිතන්නේ බාත්රූම් එක දෙන්න ඕනේ. මෙතන ඇටච් බාත්රූම් එක තියෙනවා මෙතන. මෙතනින් ආයි එළිය තමයි පේන්නේ මෙතන. මෙතන අනිත් රූම් එක. මේකේ ඇඳන් දෙකක් එකට සෙට් කරලා තියෙනවා. ඒකේ ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ මෙතන ටේබල් එකක් තියෙනවා. මෙතන ඇටච් බාත්රූම් එක තියෙනවා. තියෙනවා කිචන් එක තියෙනවා. අපිට ඕන දෙයක් හදාගෙන කන්න බොන්න එඩිට් කරන්න පුළුවන්. කිචන් එක රයිස් කුකර් එක. ඒ ඔක්කොමත් එක්ක මෙතන තියෙනවා. ඉතින් දැන් රෙස්ට් කරන්න ඕනේ මහන්සි උදේ ඉඳන් ඩ්‍රයිව් කරා කොළඹ ඉඳන් මාතර ඉඳන් කොළඹට ආවා කොළඹ ඉඳන් නුවරට ආවා හරි මහන්සි ඉතින් දැන් ටික රෙස්ට් කරන්න ඕනේ ඒ නිසා ටික වෙලාසින් ආවා වෙලාසින් කොට 9යි වෙලාව ටික රෙස්ට් කරලා හෙට උදේ නුවර එළියේ ඇවිදින තියෙනවා ඉතින් අද රැයට අපේ මෙනු එකට තියෙන මෙනු මේ ටික තමයි කන්න තියෙන්නේ චිකන් තියෙනවා බත් තියෙනවා සුදු පතක් තියෙනවා අල තියෙනවා පපඩම් තියෙනවා සම්බලයක් තියෙනවා බොංචි තියෙනවා ඉතින් මෙන්න මේ ටික තමයි අද රැයට කන්න තියෙන්නේ Covering miles as we go. A line at a time, or a sad swan song. Offering up purple prose. Hi, good morning. උදේ නැගිට ඉතින් අවු වැටෙන කලින් ගෙදර ලේක් එක ගාවට යන්න ඕනේ. ඉතින් මේ බලන්න මාර ලස්සනට මල් එක මේ මල් තියෙනවා. ෆ්‍රෙෂ් මල් තමයි මේ තියෙන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි යමු ලේක් එක ගාවට. මල් ගිරි හොදි තියෙනවා. අලකිරි හොදි තියෙනවා. ඒක ගියාප්ප තියෙනවා. මෙන්න මේ ටික තමයි උදේ කෑමට අපිට තියෙන්නේ. And I'd find you if I could. Invite you to. හයි කොහොමද ඉතින් ඔන්න අර දෙවෙනි දවසේ නුවර එළියට ඇවිල්ලා ඉන්නවා ඉතින් පාක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි ඉතින්ලා බලමු ඔය පැත්තට කොහොමද කියලා But I think it's understood nothing good can come of that. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ආවට පස්සේ මුලින්ම හෝස් රයිඩ් එකක් යන්න පුළුවන්. How many yesterday are between us now? How many yesterdays are between us now? How many yesterdays? කාලෙකින් අස්සෙක්ගේ පිට යන chance එකක් හම්බුණා. ඉතින් මාත් ගියා පොඩ්ඩක් වැව වටේ අස්සෙක් පිටේ රවුමක් දාලා එන්න. ඔයාලත් ඉතින් මේ වගේ ආවට පස්සේ අස්සෙක් පිටේ රවුමක් යන්න පුළුවන්. මෙයාලා ඉතින් වැව වටේම හිමින්සර එකගෙන යනවා. අවුලක් නැහැ ඉතින් ෂේප් එකේ ගිහින් එන්න තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ගෙගරලා එකේට ඇතුල් වෙන්න තියෙන්නේ. ඔයාලට ඇතුල් වෙන්න කලින් ඕන හෝස් රයිඩ් එකක් ගිහිල්ලා එන්න පුළුවන්. ඇතුල්ලා ගිහිල්ලා වටේ සිටින නමලවිල්ලත් හෝස් රයිඩ් එකක් යන්න පුළුවන්. Yesterdays are between us now. Like it's delirium, ay, ay, like it's delirium, ay, I got delirium, ay. අදනෙන් 120ක් දල ටිකට් එක කරගෙන ඇතුළට පස්සේ දිගටම ගිහිල්ලා මේ පැත්තෙන් ඉස්සරහින් තියනවා මගේ මේ පැත්තෙන් තියන බෝට් රයිඩ් යන්න පුළුවන් ඔයාලට මේ පැත්තේ තියෙන්නේ දිගටම ඩිග්‍රී පාක් එක තියෙන්නේ ඉස්සරහට අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා පාක් එක ලස්සන Delirium, yeah, yeah, like it's delirium. She just wanna bounce to it, baby, get your giddy on. Walk up to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on. Giving dividends, I'm trying to boost your career and all. Know you got a Benz, she ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature at the cinema. Then we gotta keep it all the secret like the Pentagon. All these people times, people asking me what we been on. You know that it's bond, they just wishing they ඔයාලා එල්ල බෝට් රයිඩ් එක කරනවා මෙන්න මේ ප්‍රයිස් ටික තමයි තියෙන්නේ බෝට් 2500යි either way.
ජෙට් ස්කී බෝට් 2500යි. මේ ප්‍රයිස් ටික දාලා තියෙනවා. ස්පීඩ් බෝට් පොඩි 3000යි, ස්පීඩ් බෝට් ලොකු 4000යි. ඉතන ප්‍රයිස් ටික දාලා තියෙනවා. ඔයාලට ඇවිල්ලා බලමු. through the fire like a Shaka ඔයාලට song. ඇවිල්ලා රයිට් එක I was යන්න a පුළුවන්. gang. මෙතනට ඇවිල්ලා Either way, she gon' play the PlayStation. I play the Xbox. Good gracious, I'm so ඉතින් grateful. නාන පාස ආවට බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඉතින් මෙන්න වගේ සේෆ්ටි මේව දෙනවා. ජෙට් බෝට් තියෙනවා, නෝමල් බෝට් එක තියෙනවා. ඕන එක යන්න පුළුවන්. ස්පීඩ් බෝට් යනවා. ස්පීඩ් බෝට් එක යන්න පුළුවන්. මං ගත්ත ස්පීඩ් බෝට් එක යන්න. දැන් යන්න කට්ටිය රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. අපි 6 දෙනෙක් ඉන්නවා. රුපියල් 4000ක වගේ ගානක් තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු බෝට් එකේ රයිඩ් එකක් කොහොමද කියලා. So grateful they make me say thank you, thank you, thank you, yeah. I swear she drives me crazy. ඉතින් අපි බෝට් රයිඩ් එකක් යනවා. අපි කියලා බලමු කොහොමද කියලා ස්පීඩ් බෝට් එක රයිඩ් එක. Brain is gone. Man, I just can't shake it like delirium. When I get this faded, your body, I just can't shake it. And I just want you to run upon me all night long. Yeah, like it's delirium. She just wanna bounce to it, baby. Get your giddy on. Welcome to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on. Giving dividends, I'm trying to boost your career and all. Know you got a binge, you ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature at the cinema. Then we gotta keep it all a secret like the Pentagon. All these beeping times, people asking me what we've been on. You know that it's bond, they just wishing they could watch it blow, watch it go. Through the fire like a Shaka song. Ay, through the fire like a Shaka song. Ay, through the fire like I'm taking off. Like a rocket, I got wishes in my pocket. I can grant a couple things, girl, that really ain't no problem. Cause you, I swear she drives me crazy. Think my brain is gone. Man, I just can't shake it like delirium. When I get this faded, your body, I just can't shake it. And I just want you to run upon me all night long. Like it's delirium, ay, ay, like it's delirium, ay, I got delirium, ay, like it's delirium, yeah. Like it's delirium, ay, like it's delirium, ay, I got delirium, like it's delirium. Times people asking me what we've been on. You know that it's bond. They just wishing they could watch it blow, watch it go through the fire like the Shaka song. Or was it yeah? Either way, she gon' play the PlayStation. I play the Xbox. Good gracious, I'm so grateful they make me say thank you, thank you, thank you, yeah. I swear she drives me crazy. Think my brain is gone. Man, I just can't shake it like delirium. When I get this faded, your body, I just can't shake it. And I just want you to run upon me all night long. Yeah, like it's delirium. She just wanna bounce to it, baby. Get your giddy on. Welcome to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on. Giving dividends, I'm trying to boost your career and all. Know you got a binge, you ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature at the cinema. Then we gotta keep it all a secret like the Pentagon. All these beeping times, people asking me what we've been on. You know that it's bond, they just wishing they could watch it blow, watch it go. Through the fire like a Shaka song. Ay, through the fire like a Shaka song. Ay, through the fire like I'm taking off. Like a rocket, I got wishes in my pocket. I can grant a couple things, girl, that really ain't no problem. Cause you, I swear she drives me crazy. Think my brain is gone. Man, I just can't shake it like delirium. When I get this faded, your body, I just can't shake it. And I just want you to run upon me all night long. Like it's delirium, ay, ay, like it's delirium, ay, I got delirium, ay, like it's delirium, yeah. Like it's delirium, ay, like it's delirium, ay, I got delirium, like it's delirium. ඉතින් මෙතනදී පොඩි අවුලක් වුණා. මේ අපි ආපු බෝට් එක එකපාරටම නැවතුණා. මේකේ බැටරි එකේ කේසයක් මං හිතන්නේ බැටරිය බහලා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මෙයා මේ මෙතන නවත්තගෙන ඉඳලා තව මෙයාගේ යාළුවෙක්ගේ ඒකට දාලා අපිව යවුවා මේ අපි ගත්ත තැනට ආයිම. මෙයා මොකක් කරගෙන ආවත් දන්නේ නැහැ. මං හිතන්නේ මෙයා තමයි එතන ඉඳන් සුප්‍රීම රයිඩර්. ආයි මාර නැවිල්ලක් නවන්නේ මේ
මෙයා තමයි අපිට දෙන්නේ ස්පෙක්ට්‍රම් රයිඩර් තමයි. Like it's delirium. මන්නම් බෝට් රයිඩ් දෙකක් ගිහිල්ලා ආවේ. ෆැමිලි එකේ කට්ටියත් එක්ක එකක් ගියා. ඊට පස්සේ අක්කයි පුතාත් එක්ක තව එකක් ගිහිල්ලා ආවා. ඒක නම් මාර ෆන්නයක් තියෙන. යන්න පුළුවන් ඉතින් ආයේ ඒකේ ගිහිල්ලා ආවට පස්සේ කැරකෙල්ල වගේ ටික. එහා කොන්ට ගියා මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා මම එහා කොන්ට ගියේ නැහැ. එහා කොන්ට යන්න නැතුව දැන් ආයේ තව දැන් 3-4ක් ඇවිදින්න තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු මේ පැත්තට. බොම්බයි මොඩයි පාරක් හම්බුණා. මේ බොම්බට ගමු. අම්මෝ මේ බොම්බයි මොඩයි කියන්නේ ආසම කෑමක් තමයි. බොම්බයි මොඩයි නැත්තම් සීනිපොළ ගොහු. කියන්නේ ආසම කෑමක් තමයි. ඉස්සර පොලේ යද්දි හම්බෙනවා මේවා. අවුරුදු 10කට විතර කලින් මට මතකයි කෑවා. ඉස්සර නම් රුපියල් 5යි. දැන් එකක් මම හිතන්නේ රුපියල් 100ක් වෙනවා. සුපිරිම ආසම කෑමක් තමයි මේක. අපි ගන්නවා සීනිපොළ කොසු. මේ තියෙන්නේ සීනිපොළ කොහු. එහෙම නැත්තම් බොම්බයි මොඩයි කියලා තමයි කියන්නේ. මේ රසම තියෙනවා. පොලේ ගිහිල්ලා එනකන් බලන්න. ඉස්තර රසම තියෙනවනේ. ඉස්තර රසම තියෙනවා හැබැයි. Yeah. I want to find my way to you. You, my love. There's so many people who say that they won't when they will. I could use some motivation, but I know how I feel. ඉඳලා ආයෙම කොළඹ පැත්තට යද්දි යටන් පැත්තට යද්දි පිටක් හැදෙනවා වෙනවෙස් සම්මන් කෝවිල කියලා කෝවිල. ඒ යන ගමන් ඒකත් බලාගෙන යන්න පුළුවන්. යන්නේ ඒ පැත්තට. අපි කියලා බලමු කෝවිලේ ලස්සන කොහොමද කියලා කෝවිල පැත්තට. මේ පාරයිනම තමයි මේ කෝවිල තියෙන්නේ. ලස්සන ලොකේෂන් එක තමයි තියෙන්නේ මේක. भजले राम नाम सुख धाम भजले राम नाम सुख धाम भजले राम. මෙතෙන් ආවට පස්සේ ඇතුලේ ෆොටෝස් ගහන්න බෑ. එළියේ ෆොටෝස් ගහ ගන්න පුළුවන්. ඇතුලේ ෆොටෝස් නම් ගහන්න දෙන්නේ නැහැ කියලා කියනවා. අපි ෂෝට් එකක් වගේ අඳන් යනවා නම් මෙයාලා ඊට පස්සේ මෙතෙන් අර සරමක් වගේ එකක් දෙන වැඳ ගන්න. රෙද්දක් දෙන වැඳ ගන්න. ඒක දෙකෙන් තමයි පල්ලෙහාට යන්න ඕනේ. ඉතර ගිහලා අපිට අදිසාද පූජා කරගන්නවා. රුපියල් 100ක් වගේ ගාණක් දීලා මේ තියෙන්නේ. संत समागम संत समागम संत समागम संत समागम करे නුවරයි රවුමක් ගහලා දැන් ඉතින් මේ යන්න හදන්නේ ආයි කොළඹ පැත්තට. කොළඹට යන්න තව කිලෝමීටර් 150 ගාණක් තියෙනවා. ඒ යනගම පොඩි ලස්සන ප්ලේස් එකක් හම්බුණා. ඉතින් පොඩ්ඩක් නවත්තන්න හිතනවා වාහනේ. මාරම ලස්සනයි ඉතින්. මේ පැත්තට එන්න ඕන ටිකක් අර සීතල පොඩ්ඩක් දැනෙන්න. මේ පැත්තට එන්න ඕනේ. සීතල පොඩ්ඩක් ඉඳ ගන්න. ඉතින් මේ පැත්තට ඇවිල්ලා මේ යන්න ඕනේ. අපි ආවේ 14 වෙනිදා ඡන්දේ දාලා 14 වෙනිදා මේ පැත්තට ආවේ. ලස්සන තැන් දෙක තුනක ගියා. දස්සන කියන්නේ කලින් ගිහිල්ලා තියෙනවා. වෙට් පාක් එකක් ගියා. ඒකට යන්න හම්බුන්නේ නැහැ වැස්ස නිසා. මේ දවස් නුවරඑලි පැත්තට වහිනවා. ඒක දිගටම වහිනවා ඉතින්. එහෙනම් වීඩියෝ එක වල රස විඳින්න ලංකාවට ඇවිල්ලා මම කරපු ට්‍රැවල් එක. මම හිතනවා මේකත් ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. කොරියාවේ වගේම ලංකාවෙත් මම මේ කරපු පළවෙනි වීඩියෝ එක. එහෙනම් අදට ගිහිල්ලා එන්න. channel subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් channel එක subscribe කරන් යන්න. like එක කමෙන්ට් එක අනිවාර්යෙන් දාගෙන යන්න. පරිස්සමට ඉන්න ඕනේ. ලස්සන දවසක ආයෙ ලස්සන වීඩියෝ එකකින් කොරියාවේදී හම්බෙමු. Say what I want when it's real. If I see you acting patient, you never know your last minute.